පරිසරයේ වුණු විනාශය ගංගා අනවසර තැන්වල පදිංචි වෙලා ඒකෙන් මේ විශේෂයෙන් ලොකු වැඩි වුණා. මුහුදුකොට බැලුවට පස්සේ මේව වෙච්ච අයටත් නෑනේ. ඉතින් මේක ඊටත් වැඩි දෙකටම වැඩි ලොකු එකක් මම හිතන්නේ වෙන විපත්ති. දැන් දීර්ඝ කාලයක් යයි මේකට. අපි විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරා. වුණා මේ අවුරුද්දේ අපි අපේක්ෂා කරාට වඩා වැඩි ආදායමක් ආණ්ඩුවට ලැබුණානේ මේ අවුරුද්දේ. ඒ නිසා අපිට ලබන අවුරුද්දට ණය ගන්නේ නැතුව අපිට මේ මුදල් ප්‍රමාණයක් ඊයේ අපි පාර්ලිමේන්තුවේ කිව්වා ලොකු මුදලක් වෙන් කළ ජනතාවට සහන දෙන්න ඕන කියලා. නිවාස ගියපු අය ඒ තැන්වල අවදානම් නම් ආපහු එතන පදිංචි වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒක තමයි අපි ඉඩම් හොයන්න. මම අද ආවෙත් ඒකයි අපේ දිසාපති කාර්යාලයේ දිසාපතිතුමාලා හම්බ වෙලා නුවරයට රජයේ ඉඩම් කොහෙද තියෙන්නේ ප්‍රශ්න මොනවද කියලා බලන්න මම මේ දවස් 3ම දිස්ත්‍රික් 6කට යනවා.